1988 JVP එක කරපු අපරාධ නිසා අද මේ රට බංකොලොත් තත්ත්වෙදී මුස්ලිම් මිනිස්සු වැඳගෙන ඉන්නකොට උතුරේ යාපනයේ 140ක් මරලා දානවා. අවුරුදු 4ක සාපයක්. ඒ අවුරුදු 4 අපිට බිලියන 200ක් මිනිසුන් අතර අසමගිය ඇති කරා. ඇති නැති පරතරය වැඩි කරා. ආයෝජන නැති කරා. මේ රට විනාශ කරේ JVP එක ඇතුළු කණ්ඩායම. ආයිබෝවන්. හැමෝම කතා කරන 76 වසරේ සාපයක් ගැන. 76 වසරේ සාපේ බොරුවක් කියන එක මම ඕකට කියන දත්ත සහිතව අද පැහැදිලි කරලා දෙන්න. මම ගන්නවා ඔකට UNHCR data report එක. ඒ විතරක් නෙවෙයි මම ගන්නවා RefWorld data report එක. RefWorld data report එක කියන්නේ global law and policy data. මෙන්න මේකයි ශ්‍රී ලංකාවේ වෙච්ච දේ. 1988 දකුණේ ත්‍රස්තවාදය කවුද? JVP එක. උතුරේ ත්‍රස්තවාදය කවුද? LTT එක. LTT එකත් එක්ක උතුරේ Indian Peace Force Army එක ගහගන්න නිසා අපිට ප්‍රශ්නයක් නැතුව ඒක වෙන ගමන් රජය තීරණය කරනවා දකුණට අපි මුහුණ දෙනවා කියලා. මොකද දකුණේ JVP එක දේශපාලනය කරපු 700ක් මරන්න පටන් ගත්තා. එතකොට රජයට වෙන කරන්න දෙයක් තිබුණේ නැහැ. රජය තීරණය කරා උතුර පොඩ්ඩක් පැත්තකට තියලා අපි දකුණේ ප්‍රශ්නෙට මුහුණ දෙනවා කියලා. දකුණේ JVP එක බස් ගිනි තියනවා, බැංකු කඩනවා, මිනිස්සුන්ගේ රත්තරන් ගන්නවා, වීමෝල් ගිනි තියනවා, ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනවා, බෝකු කඩනවා, රට විනාශ කරන JVP එක මොකද්ද කිව්වේ? ප්‍රජාතන්ත්‍රවාදය අපි පිළිගන්නේ නැහැ. අපිට ඕනේ කමියුනිස්ට් වාදය කියලා. ඒ කමියුනිස්ට් වාදය ගේන්න JVP එක මුළු රටක් විනාශ කරා. කට්ටිය ඔක්කොම මතක තියාගන්න JVP එකේද ආවේ සිංහල ජාතික JVP එක කියලා. සිංහලයන් වෙනුවෙන් නැගිටින JVP එක කියලා යාවේ. අද කතා කරනවා අපි සිංහලයෝ නෙවෙයි, අපි බෞද්ධයෝ නෙවෙයි. මම මේ කියන්නේ රිපෝට් වල තියෙන දේ. හරි? JVP එක කරපු අපරාධ නිසා මිනිස්සු අම්මලාට දරුවෝ 40000 කොහෙද ඉන්නේ කියලා හොයාගන්න බැරි වුණා. අන්තිමට රිපෝට් එක ඉවර වෙද්දි කොල්ලෝ 60000ක් අපිට නැති වුණා. රෝහණ විජේවීර 1990 ආණ්ඩුවට එන්න අපිත් එක්ක පීස් ප්‍රොසෙස් එකට ගිහලා ඇහුවේ නෑ. මොකද කරේ? බෑ කිව්වා. ඒත් එක්කම ආණ්ඩුව තීරණය කරා මේක ඉවරයක් කළා දානවා කියලා. ඒ සියලු දේ කරද්දී රටට ලොකු හානියක් සිද්ධ වුණා. ඒත් එක්කම උතුර ඉන්දියන් පීස් ෆෝස් එක අල්ලන් ඉන්නකොට රජය තීරණය කරනවා ඉන්දියන් පීස් ෆෝස් එක අපි රටෙන් යවනවා කියලා. ඒකට අපි LTT එකට ආව සාම ගිවිසුම. මොකද LTT එක කරේ? ඒ සාම ගිවිසුම ඇතුලේ උතුරේ හිටපු LTT විරුද්ධ දෙමළ මිනිස්සු සියල්ලම මරලා දැම්මා. මරලා දාලා බලය තහවුරු කරගත්තා. ඒ බලය තහවුරු ගන්නත් එක්කම ජූනි මාසේ 1990 පොලිසිය 100 දෙනෙක් මරලා දානවා. මරලා දාලා පීස් ප්‍රොසෙස් එක කඩනවා. දැන් රටේ යුද්ධයක් ඇති කරනවා. ඒ විතරක් නෙවෙයි, ඒ වෙනකොට LTT එක උතුරේ අනදෙන සියලුම හමුදාව ක්ලෙමෝ බොම්බ් එකකින් මරලා දානවා. එතකොට ආණ්ඩුව තීරණය කරනවා ඔපරේෂන් අර්ත්ක්වික් පටන් ගන්නවා කියලා. ඒ කාලය තුලදී 1990 අගෝස්තු 3 මුස්ලිම් මිනිස්සු වැඳගෙන ඉන්නකොට උතුරේ යාපනයේ 140ක් මරලා දානවා. ඒකේ තරහට අගෝස්තු 6 වෙනිදා 1990 මුස්ලිම් කට්ටිය තව 46 දෙනෙක් දෙමළ කට්ටිය විලේජ් එකට ගිහිල්ලා මරනවා. ඔන්න යුද්ධේ පටන් ගත්තා. මේ යුද්ධේ පටන් ගන්න කවුද මේවා කරේ? JVP එක. එදා 1990 මේ පටන් ගත්ත යුද්ධයේ අර්ත්ක්වික් කියන ඔපරේෂන් එක නිසා මිනිස්සු මිලියනයක් අස්ථානගත වුණා. මිනිසුන්ට යන්න දෙන්න තැනක් නැති වුණා. ගෙවල් නැති වුණා. මිනිස්සුන්ට ඉන්න තැනක් නැති කරා. මේ රට සාපේට තල්ලු කරපු මුල්ම අවස්ථාව ඒක. ඒ විතරක් නෙවෙයි. ඉන්දියන් ෆෝස් එක ගියත් එක්කම අපි දරුණු සටනකට ගියා LTT එකත් එක්ක. එතකොට අපි ගහගෙන මරාගෙන 12000 ගණන් මිනිස්සු මැරෙනකොට 1992 වෙනකොට රජීව් ගාන්ධි LTT එක මරනවා. ඒ විතරක් නෙවෙයි. එතනින් එහාට ගියාම මොකද වුනේ? අවුරුදු 30ක යුද්ධයක් ගිහින් රටට බිලියන 200ක් නැති වුණා. ඒ විතරක් නෙවෙයි. රටේ ආර්ථිකය කඩන් වැටුණා. රටේ සියලුම මේ අපි අද දුක් විඳින හැම දෙයකම හේතුව වුණේ රෝහණ විජේවීර JVP එකක් LTT එකක් මේ රටට කරපු විනාශය. අද මොකද කියන්නේ? මේවා කරේ අපි කියලා. මම මේ කියන්නේ කතන්දර නෙවෙයි. කට්ටිය මේ රිපෝට්ස් කියවලා බලන්න. මම මේ රිපෝට්ස් දාලා තියෙනවා. මගේ රිපෝට් ප්‍රසන්ටේෂන්ස් උත් තියෙනවා. කියවලා බලන්න. මේ රට විනාශ කරේ කවුරුත් නෙවෙයි. ජනතා විමුක්ති පෙරමුණ. ජනතා විමුක්ති පෙරමුණ මේ කරපු අපරාධේ අද අපේ දරුවන්, අපේ පවුල්, අපේ ශ්‍රී ලංකාව හැම දෙයක්ම නැති කරේ ජනතා විමුක්ති පෙරමුණ. දකුණේ ප්‍රශ්න ඇති කරලා, උතුරේ ප්‍රශ්න වැඩි කරලා ඩොලර් බිලියන 200ක් රටට නැති කළා. ඒ විතරක් නෙවෙයි අපිට ඒ කාලය තුල ඉන්න තිබ්බ ආයෝජන සියල්ලම නැති කරපු JVP එක අද NPP වෙලා කියනවා
UMP එක SLFPP එක ඇතුළු සියලු දෙනාම තමයි සාපේක්ෂ. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. මේ රට විනාශ කරේ 1988 90ත් අතර. දන්නෝ දනිති මේ රිපෝට්ස් බලන්න බල්ලෝ කට්ටිය තීරණය කරන්න 1988 JVP එක කරපු අපරාධ නිසා අද මේ රට බංකොලොත් තත්ත්වයේදී වෙන කිසිම හේතුවක් නෙවෙයි. එහෙනම් කට්ටිය මේක අහගත්තා නම් මේක තේරුම් ගන්න මම මේ කියන්නේ බොරු නෙවෙයි මගේ රිපෝට්ස් තියෙනවා මගේ TikTok එකේ බලන්න බලලා තීරණය කරන්න මම ඇත්තද බොරුද කියන්නේ කියලා. 76 සාපයක් නෙවෙයි තියෙන්නේ අවුරුදු 4ක සාපයක්. ඒ අවුරුදු 4 අපිට බිලියන 200ක් මිනිසුන් අතර අසමගිය ඇති කරා. ඇති නැති පරතරය වැඩි කරා. ආයෝජන නැති කරා. මේ රට විනාශ කරේ JVP එක ඇතුළු කණ්ඩායමත් කාලකන්නි ත්‍රස්තවාදීන් කියලා මම අදත් කියනවා හෙටත් කියනවා අනිද්දාත් කියනවා මේ රිපෝට්ස් ඔක්කොමත් මම එළියට දාලා තියෙනවා මොකද මේ සත්‍ය මිනිස්සුන්ට යා යුතුමයි. එහෙනම් කට්ටිය මේක හොඳට අහගන්න JVP එක තමයි මේ රට විනාශ කරපු කාලකන්නිම පක්ෂය. ජය